යාළුවනේ අද අපි ඉගෙන ගන්න යන්නේ 3x3 රූබික් කැටයක් හරියටම සරලම ආකාරයෙන් ඉගෙන ගන්න විදිය. මේක ඉගෙන ගන්න කලින් අපිට දෙයක් මේ ඉගෙන ගන්න තියෙනවා. ඒක තමයි මේකේ තියෙන නීති දෙකක්. ඒ නීතිය ඉගෙනගෙන තමයි අනිත් ඒවා ඔක්කොම හදන්න පුළුවන්. ඒ නීතිය තමයි දකුණන් නීතිය සහ වමන් නීතිය. මේ දකුණන් නීතිය කරන්නේ මෙහෙමයි. දකුණන් නීතිය කරන්නේ උඩට වමට ආපස්සට දකුණට. උඩට වමට ආපස්සට දකුණට. උඩට වමට ආපස්සට දකුණට. දැන් මේ මම කරන ඉදී මම උඩට කරනවා. මෙන්න මේ ඇඟිල්ල වමට කරනවා. ඊට පස්සේ ආයේ ඒ අතින්ම ආපස්සට කරනවා. ආයි මේ ඇඟිල්ලෙන් දකුණට කරනවා. එහෙම තමයි මෙන්න මෙහෙම ඒක ඉගෙන ගන්න ඕන මුලින්ම. ඔන්න දකුණත් නීතිය. මේක තමයි දකුණත් නීතිය. ඔන්න මායි කියලා දෙන්න. උඩට වමට ආපස්සට දකුණට. උඩට වමට ආපස්සට දකුණට. උඩට වමට ආපස්සට දකුණට. එක එහෙම තමයි ඔන්න දකුණත් නීතිය. දෙවනි නීතිය තමයි වමත් නීතිය. වමත් නීතියත් ඒකමයි. ලේසි. මෙහෙමයි. වමත් වමතින් උඩට මේ ඇඟිල්ලෙන්ම දකුණට ආපස්සට දකුණු අතින් වමට. උඩට වම දකුණට ආපස්සට වමට. උඩට දකුණට ආපස්සට වමට. උඩට දකුණට ආපස්සට වමට. උඩට දකුණට ආපස්සට වමට. දැක්කනේ හරිම ලේසි. ඔන්න අපි දැන් නීති දෙක ඉගෙන ගත්තා. දැන් අපි රූබික් කියුබ් එක හදන හැටි ඉගෙන ගනිමු. ඒ දකුණන් නීතිය වමන් නීතියනුයි තමයි මේ රූබික් කියුබ් එක හරියටම ඉගෙන ගන්න. හරි. මම දැන් මේක මුලින්ම ෂෆල් කරගන්න. මම ඔන්න දැන් රූබික් කියුබ් එක ෂෆල් කරගත්තා. රූබික් කියුබ් එක ෂෆල් කරගත්තා. දැන් තියෙන්නේ අපිට රූබික් කියුබ් හදන හැටි ඉගෙන ගන්න. හරි? හරි. මුලින්ම පළවෙනි පියවර තමයි මෙන්න මේ කහ පාට පැත්ත අපේ මූණ පැත්තට තියාගෙන මේ මෙතන තියෙන්නේ මේ මැද කොටු හතර මේ අන්න ඒ හතර අර මේ එකතු කිරීමේ ලකුණු වගේනේ. අපි ඒකට කියමු එකතු කිරීමේ ලකුණු. එකතු කිරීමේ ලකුණු හැටියට හදා ගන්න ඕන. ඒක එකතු කිරීමේ ලකුණට හදා ගන්න එක තමයි පළවෙනි පියවර. අපි ඒක හදාගමු. දැන් ඔන්න මගේ දෙකක් හැදිලා. මගේ දැන් බලමු මැද ඔන්න මෙතන මැද සුදු එකක් තියෙනවා. ඒක දැන් මේ හැරුවහම ඔන්න තුනක් හැදුනා. දැන් මෙතනට එකක් ගන්න ඕන. මෙන්න මෙතන එකක් තියෙනවා. ඒක ගන්න තියෙන්නේ මෙහෙම මෙහාට මේ පල්ලෙහාට කරනවා. මෙහෙම කරනවා. ඒක වටේට කරකවලා මෙන්න ඔන්න දැන් මේ එකතු කිරීමේ ලකුණ හැටියට හදාගත්තා. දැන් තියෙන්නේ මේක මේ අපි හදාගත්තු එක උඩට තියලා මෙන්න මේ තැඹිලි නිලුයි රතුයි කොළයි කියලා පාට හතරක් තියෙනවා. ඒ පාට හතරෙන් කැමති පාටක් තෝරගන්න. මම තෝරගන්නවා නිල්. නිල් දැන් නිල් එකට මෙන්න මෙහෙම මේ උඩ තීරුව කරකවනවා. ඔන්න නිල් වලට නිල් මේ එක්කුණා සම්බන්ධ වුණා. දැන් ඒ නිල් එකට සම්බන්ධ කරලා මෙන්න මෙහෙම පල්ලෙහාට කරනවා. මෙන්න මේක පල්ලෙහාට කරනවා. ඊට පස්සේ අනිත් පැත්ත හරවලා රතු එකට රතු සම්බන්ධ කරනවා. ඒ වගේම මෙහෙම කරකවන්න ඕන. රතු එකට රතු සම්බන්ධ වුණා. ආයි ඒකම පල්ලෙහාට කරකවන්න ඕන. මේ පල්ලෙහාට කරකෙව්වා.
ඊට පස්සේ ආයි මේ ඔන්න කොලයක සම්බන්ධ වෙලා අපිට තියෙන්නේ පල්ලහැට කරකවන්න විතරයි. හරි. ඔන්න දැන් ඒකත් හරි. ඔන්න දැන් තැඹිලි එක සම්බන්ධ වෙලා නැහැ තාම. උඩ කහයි ගන්න තියෙන්නේ. මේ සුදු එක තමයි එන්න ඕන. සුදු එක ඔන්න දැන් පල්ලහැට කැරකෙව්වා. දැන් ඔන්න පල්ලහැත් එකතු කිරීමේ ලකුණක් හැදුනා. දැන් අපිට තියෙන්නේ දෙවනි පියවර. පළවෙනි පියවර ඉවරයි. දැන් අපි වටන් ගමු දෙවනි පියවර. හරි. දැන් අපි දෙවනි පියවරේ කරන්න තියෙන්නේ මේ පල්ලහැ තීරුවම හදාගන්න. පල්ලහැ තීරුව හදන්න ලේසි. දැන් අපි මේ ගමුකෝ. ඔන්න මේකේ දැන් මෙතන තියෙන්නේ මෙතනට එන්න ඕනේ රතුයි. මෙතන කොළනේ තියෙන්නේ. කොළයි. මෙතනට සුදුයි. රතුයි කොළයි සුදුයි කොහෙද තියෙන්නේ බලන්න. මෙන්න මේ තියෙන්නේ. මෙන්න මෙතන තියෙනවා. දැන් ඒක අපි මෙහෙට කළා අපිට ගන්න තියෙන දකුණන් නීතිය. ඔන්න එකපාරක් කරපු ගමන් ඔන්න මෙතනට ආවා. අන්න එහෙමයි කරන්නේ. ඔන්න දැන් ඒක ආවා. දැන් මෙතනට එන්න ඕනේ නිලුයි රතුයි සුදුයි. නිලුයි රතුයි සුදුයි තියෙන්නේ මෙන්න මෙතන මේ. නිල් තියෙනවා රතු තියෙනවා සුදු තියෙනවා. දැන් එකෙන් දකුණන් නීතියක් අපි එකපාරක් කරනවා. ඔන්න දැක්කනේ නිල් රතු සුදු. ඔන්න ඒකෙත් ආවා. මේ ඔන්න දැන් රතු පාට තීරුවම හැදුනා. දැන් ඊට පස්සේ තැඹිලි නිල් සුදු. තැඹිලි නිල් සුදු තියෙන්නේ කොහෙද? මෙන්න තියෙනවා. තැඹිලි නිල් සුදු තියෙනවා. දැන් තැඹිලි නිල් සුදු කරද්දී ඔන්න එකපාරක් දකුණන් නීතිය කරා ආවේ නැහැ. ආයි කරනවා. ඒත් ආවේ නැහැ. ආයි කරනවා. ආවේ නැහැ. නෑ වැරදුනා. සෝරි. මේක ඔන්න දැනුයි කරන්න ඕනේ. මෙන්න මෙතනට එන්න ඕනේ. කොළ තැඹිලි සුදු. ඔන්න කරා. එන්න එතන දැන් කොළ තීරුව හරි රතු තීරුව හරි නිල් තීරුව හරි. තැඹිලි තීරුව විතරයි. තැඹිලි තීරුව මේ තියෙන නිල් තැඹිලි සුදු. දැන් ඒකට 1යි 2යි 3යි. තුන් පාරක් කරපු ගමන් ආවා. දැක්කනේ. ඔන්න දැන් දෙවනි පියවර අපි හදාගත්තා. දෙවනි පියවර තමයි පල්ලහැ තීරුවම හදාගන්න එක. ඔන්න දැන් ඒක හරි. හරි. දැන් අපි තුන්වෙනි පියවරට ගමු. තුන්වෙනි පියවරේ කරන්න තියෙන්නේ මේ දෙවනි තීරුව හදාගන්න. දෙවනි තීරුවත් හදන්න ලේසි. දැන් ඔන්න කැමති පාටක් ගන්නවා මම රතු ගන්නවා. රතු දැන් මෙතන මේ අපි දැන් මෙහෙම රතු ගන්නවානේ. රතු අරගෙන මේ උඩත් පේන්න තියාගන්න ඕන. උඩෙන් තමයි හදන්නේ අපි. දැන් මේ අපේ වම් පැත්තෙන් තියෙන නිල් පාට. නිල් පාට ඔන්නම දැන් මේ නිල් පාට නම් මෙන්න මෙහෙම තියෙන්න ඕනේ මේ. මෙහෙම නිල් පාටට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් මේ නිල් පාට මෙහෙම තියෙන්න ඕනේ. එහෙම තියලා වමත් නීතියෙන් එකපාරයි දකුණත් නීතියෙන් එකපාරේ කරාම ආවේ නැහැ. එහෙම කරලා ආවේ නැත්තම් මේ දැන් රතු පාට තීරුවට මෙන්න මෙහෙම තියෙනවා. මේ විපති විරුද්ධ දිශාවට තියෙනවා. ඒකට කරන්නේ දකුණන් නීතියෙන් එකපාරයි වමන් නීතියෙන් එකපාරයි. ඒ ආවෙත් නැහැ. අපි එහෙනම් වෙන එකක් කරමු. වෙන තැනක් කරමු. දැන් මේ කොළ තියෙනවනේ කොළ මේ ප්‍රතිවිරුද්ධ දිශාව තියෙනවා. ඒකෙන් වමන් නීතියෙන් එකපාරයි දකුණන් නීතියෙන් එකපාරයි අන්න ආවා. මෙන්න මෙතන ආවා. විදිහට මෙන්න මේකේ මේ ටික හදා ගන්නවා. මම මේ ටික හැදුවා. ඔන්න තව එකක් මම පෙන්නන්නම්. මෙන්න මේ දැන් මේ නිල් පාට එක මෙන්න මෙහෙම තියාගෙන ප්‍රතිවිරුද්ධ දිශාවට තියාගෙන වමන් නීතියෙන් එකපාරයි දකුණන් නීතියෙන් එකපාරයි. ඔන්න දැන් හදාගත්තා මේ. ඔන්න දැන් තුන්වෙනි පියවරත් අපි ඉවරයි. අපේ හතරවෙනි පියවරට යන්. හතරවෙනි පියවර තමයි මේ උඩ කහපාට පැත්ත අර මං කිව්වේ එකතු කිරීමේ ලකුණක් කියලා. එකතු කිරීමේ ලකුණු විදිහට හදා ගන්න ඕන. උඩ පාට එක හදා ගන්න තියෙන. දැන් මේ මෙතන කහපාට තීරුවක් තියෙනවනේ. ඒක මෙහෙම ඇල කරලා පල්ලහැට කරලා මෙන්න මෙහෙම දකුණන් නීතියෙන් එකපාරක් කරන්න ඕන. ආයි කරන්න ඕන. ඔන්න දැන් මේ මෙතනටත් ආව මෙතනටත් ආව මෙතනටත් ආව. මෙන්න මෙතන එකක් තියෙනවා නම් මෙන්න මෙහෙම හරවනවා. ඔන්න දැන් කහපාට පැත්තෙත් එකතු කිරීමේ ලකුණ හදාගත්තා.
දැන් අපි හතරවෙනි පියවරත් කරා. පස්වෙනි පියවර තමයි මේකේ පැටර්න් එකක් තියෙනවා. මම අන්තිමට පෙන්නන්න. මේකේ තියෙනවා පොඩි පැටර්න් එකක්. ඒක හදා ගන්න ඕන. ඒ පැටර්න් එක තමයි මෙන්න මේ මෙහෙම මේ අපි මුලින්ම කරගන්න ඕන. මෙන්න කැමැති පැත්ත තියාගෙන දකුණන් නීතියෙන් 3 පාරක්. 1යි 2යි 3යි. ඊට පස්සේ වමත් නීතියෙන් 3 පාරක්. 1යි 2යි 3යි. වමත් නීතියෙන් 3 පාරක් කරා. ඒත් ආවේ නෑ මේ පැටර්න් එක. ඊට පස්සේ අපි වෙන පැත්තක් ගමු. වෙන පැත්තක් කරන් දකුණන් නීතියෙන් 3 පාරයි වමත් නීතියෙන් 3 පාරයි. ඔන්න කරා. ඒත් ආවේ නෑ. දකුණන් නීතියෙන් 3 පාරයි වමත් නීතියෙන් 3 පාරයි. ඔන්න ආවා. ඔන්න දැන් ඔන්න මේකේ මේ නිල් පාට මේ තීරුවක් හැදුනනේ. දැන් මේකේ මේ පැත්ත කහ පාට පැත්ත පල්ලෙහාට තියාගෙන ඔන්න දකුණත් නීතියෙන් දෙපාරක් කරා නිල් මේ තැඹිලි පාට පැත්ත හැදුනා. ආයි මෙහෙම කැරකිව්වා. 1යි 2යි 3යි 4යි. ඊයේ හැදුවා. ඔන්න ඔහමයි 3x3 රූබික් කැටයක් හරියටම සරලම ආකාරයෙන් හදා ගන්න හැටි. අද අපි පියවර 5න් මේක ඉගෙන ගත්තා. ඔයගොල්ලොනුත් හදලා බලන්න. එකපාර තේරෙන්නේ නැති වෙයි දෙතුන් පාරක් බලන්න. එතකොට තේරෙයි. හරිම ලේසි 3x3 රූබික් කැටයක් හදනවා කිව්වහම එහෙනම් මගේ වීඩියෝ එක නරඹුවට thank you. මම බෝසිත ස්ටඩි හබ් මගේ channel එක subscribe කරන්න.